රාත පේන ගල් ගුහාවල් පැය 4ක් ඉන්න හදන්නේ බලමු අපිට අද පැය 4ක් එක ඉන්න පුළුවන් ඊට බැරි වේද කියලා. කන්දේ මුල වෙලත් බලන්නකො view එක. ලස්සන වගේම තමයි මේ කන්ද මාරු ගුප්තයි. හවස 3න් පස්සේ මේ කන්ද පට්ට කරුවලයි. අන්නර පේන කන්දේ මහන්සි. අර පේන ගල් ගුහාවේ අපි පැය 4ක් ඉන්න හදන්නේ. බලමු අපිට ඉන්න පුළුවන් ඊට බැරි වේද කියලා. කන්ද මම විජාන නැග්ග අරුන් තොපල්ල මහන්සි වරේ ජාන් වෙලාව ඇවිල්ලා 9:03යි අපි මෙතන ඉඳන් සර්වයිවල් චැලෙන්ජ් එක පටන් ගන්නවා දැන් අපි කන්ද පාමුල ඉන්නේ අපි මේ යන පාරේ චුට්ටක් කල්ලෙසින මොකද වැස්සන්ද පාර ලෙස්සනවා කොල්ලාතුනේ මේ දැන් හොඳට මහන්සි අපි කරපු වීඩියෝ වලින් අමාරුම වීඩියෝ එක නේද මේ අමාරු දැන එකක් ඒ යන්න තියෙන්නේ තෙමිල් හන්ද ලෙස්සනවා මේ පාරවල් ලෙස්සුවත් කපෝති කොලත්තුකු තෙල්ලුව හෙන දැන් යන්න තියෙන අය පාර මගේ ඉන්න තියෙන අම්බෝ ලිස්සනවා අර අන්න එක අවුල මේ වීඩියෝ එක පෙන්නට වඩා මෙතන එන කරුවරයි වීඩියෝ එක ගන්න කොලිට පෙන්න ආයෙත් ලිස්සුවා ලෙසනද ඒක අඩුව අද අපි මේ චැලෙන්ජ් එක කරන කන්දට කියන්නේ දොළු කන්ද කියලා මේ කන්දත් එක්ක බැඳිච්ච එක එක කතා තියෙනවා අද අපි ඉන්න ගල් ගුහාවේ ඉඳලා පල්ලයට අඩි 1900කට වැඩි ප්‍රවාහයක් තියෙනවා මෙතන උදේට මාරම ලස්සනයි මාරම view එකක් තියෙන්නේ මේ කන්ද නැගලා තියෙන කට්ටිය පල්ලෙන් කමෙන්ට් කරලා යන්න ඔයාලගේ අත්දැකීම ලංකාවේ පඩස්තරි ලංකාවේ ගල්යුගේ මානවයාගේ ගති ලක්ෂණ ජය සිංහ එහෙමද කොට තියලා ගල වැටෙන්නේ නැති ඒවා කියලා යා මහන්සි අඩු මහන්සි බලන්න දෙන්න යන්න ඕන පොලස් මාළු ඔක්කොම ද පොලස් ගෙඩියක් තියෙනවා එතන ගැටයක් තියෙනවා මෙරිස් ගියා ලුණු ගියා පාර ඇහිලා මේ අතු ගොල්ලක් තියෙන පාර බලපන් මේ අත් ගහක් කඩ වැටලා තියෙන්නේ බා මේ මෙතන යන්න බෑ මේ මෙතන යාරි රින්ගන්න තියෙන්නේ කොහෙන්ද යන්නේ මන් දන්නේ බෑග් එකේ රින්ගපන් බෑග් ගලවලා බෑග් ටික උඩ දෙන්න බෑග් ඉවරයි හරි කවන්න යා හරි ඒක රින්ග ගත්තා වම හේගින්න යා තව එහෙම දිව කන්ද මැද ඉන්නේ දැන් නා ගරේජ අර ගල්මු කෙලෙන්දි කුරිය ඩයිනමයිට් තීදා නේ මේ ඇත්තම මොනයි දැන් ළඟයි කියන එක තව ටිකයි බල්ලොත් ඉඳලා තියෙනවා ගීලා බෝතල් දාලා කියලා කාලා ගන්න අඩු එහෙම කරන්න එපා බා මේක මණික මේ මොකද්ද රක්ෂිතය මෙච්චර ලස්සන කරන්න දඩ තියෙනවා ලක්ෂ 2 වෙන කන්ද කොහෙද ආඩි දාගෙන දැන් ආවේ කොල්ලෝ ටික දැන් ආවේ තව එහෙම කියන්නේ මෙතන පල්ලෙහා පේන නැති මේ හරිය වගේ තමයි ගුහාව තියෙන්නේ ගල් ගහ අපි ඒකේ රැය නතර වෙලා බයිමු යා මහන්සි අපි උඩම ඉන්නේ දැන් යේ හුකනවා උඩ ඉන්නේ අරුන්ටි ගියා දාඩි වැඩි ගණන් ගන්න එපා මහන්සි පැය දෙකමාරක් 3ක් විතර වෙන්නේ අපි ආවා හෝ දාලා ඕනනම් ගියාලාගෙන මගේ නතර ගියා ඒ උනට කලින් නැග්ග වෙනතට වල ඕම් බලන්න පල්ලෙහා ඔය තියෙන වෙද්ද ආට මොකද තියෙන්නේ පල්ලෙනි පාරනේ අඩ වාතල්ල මොකද මේ එන්න තියෙන කිට මොකද කියන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ ඒක අද්දකින් වෙනින්න එන්න ඕනේ අමාරුයි ඒ උනාට
ඔව් කට ඒ වුණාට පාට ලස්සනයි මෙතන. මොකද්ද බං? දතත්ද බං? නෑ. බීටි කොටයක්. කවුදට? සිගරට් කොටයක්. අම්බ දන්නවා නේ ඒවා. තුත්තම. යේ අති සාර්ථක ලෙස ගල් ගුහාවට ආවේ. අම්බ මේ පල්ලෑ පෙන්නන බලන්න පල්ලෑ කොහොමද කියලා. මෙතනින් වැටුණොත් අඩි 1600ක් පල්ලෑ. අයිනට මෙයන් ඉතින් නැහැ ලෙස්සොත් කපෝති. ආන් අතන තමයි අද අපි ඉන්නේ. අරක ඇතුලේ. මෙතනට පේන view එක වේ. අරක ඇතුලේ බල දැන් ගිහිල්ලා අරක ඇතුලේ බඩු ටික තියලා පොඩ්ඩි වෙලාවක් වියකසුවෙන් ඉඳලා යමු දර හොයා. ඉස්සර කලින් දර හොයන්න ඕනේ මෙතන දැන්. අපි රැට ඉන්න. කොහොමද ලස්සන මෙතන. අනිවාර්යෙන් එන්න ඕන තැනක්. හැබැයි මෙතනින් එද්දි පරිස්සම්. මේ බේනවනේ පල්ල. මෙතනින් වැටුණොත් දී අඩි 1600 ප්‍රපාතයක්. තියෙනනේ. අද අපි නතර වෙන්නේ මෙන්න මේ ගල් ගුහාවේ. ආතල්නේ. මෙතන අස් කරන්න අරුන් ගියා මේ 11ක් කපාගෙන එන්න. මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා මේව කරලා දාන්න. අතන ඉන්නම තියෙනවා. හරියට. අපි ඉදන්නේ. අරින්නේ ඩබල්. ගැට්ටේ ඉන්නේ. උණුවෙන් අපරාධේ. යකෝ කල්ලිකුත් වෙච්ච එක. කල්ලිකුත් වෙච්චද? අතන තිබ්බද? දී මෙතන තිබ්බේ. මෙතන තිබ්බ. බබකියු දාන එක නිච්චක්. ගැට්ටේ ඉන්නේ ගැට්ටේ. අපේ ගෙවල් පේනක් දාන්නේ නැහැ නේ බා. මොකද පේන්නේ වරෙන් පේන්න. ඇයි? ඇයි? ඒ මොකේද බා? වැදුනා මර ගලේ. ඒ ලේ හෙල්ලෙනවා බං කාගේ හරි. මේක ඇවිල්ලා කපපන් ඔය. අපේ ගමෙන් හොඳට යන්න අඩිපාරක් තියෙනවා. අඩි හුත්තෝ. අපේෝ. වැස්සක් එන්න යන්නේ දැන්. දර හොයන්න යන්නේ. ගිනි මෙල ගහන් රෑ ඉන්න හන්ද. බලමු මේ දර නම් තෙත් වෙලා ඇත්තේ. තෙමිලා. බලමු හොයලා. මට මොනවද කියන්නේ? ඔව්. හරි රසකුත් වෙනවා. ඔව් බා. දර ටික උඩට දාන්න හදද්දී මේකේ කාර්යයක් නැහැ. බෑග් ගෙදර අතන දාලා වගේගෙන ඉන්න අපුදියගෙන. යකෝ මාරි මහන්සි මේ. එතන තමයි ලේසි වැඩක් නෙමෙයි. මෙතනට එනවා නම් දන්න කවුරු හරි එක්කන් එන්න මොකද මේ මොනවද බම්මුලා වෙලා තියෙනවා කියනව නේද? අතරමං වෙනවා ඈ. මේ කන්දේ අපි මේ ඇවිද්ද අපි මීට කලින් ඇවිල්ලා තියෙනවා. ඒකයි යන්න පකේලා. වැඩි චහත් දිරපු ගහක් තියෙන එකෙන් දර කපන්නේ. දැම්ම වහිනවා. කපපන් ඕක. වහිනවා. ඇස්ස සෙට් වෙලා තියෙන්නේ ජහට කපලා අරයන් දෙනවා. තරයට සීතලේ ගයි ඉන්නේ. ඒක අමුතු බන්නේ නෑනේ. මේ තමයි අපි වතුර බොණ්ඩ ගත්ත යන මෙතන වතුර මේ පිරිසිදුයි මේ යට කොළරෝඩ තිබ්බට උඩ වතුර එහෙම අවුලක් නැහැ. බොණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. මේ පැත්ත අර උල්පත් වතුර වගේ ඉන්නේ. බලපන් ගහලා තින්නේ පීකේ පුකේ. පීතනකේ. මේ අරකින් ලස්සනයි තිබා. අර කළු සුදු යංගෝ ඉක්මනට. ඒක ලස්සන. අයි කන. මේ මාණයාගේ වැඩ. හරි ආපු පාර අමතකයි. මීදු මන්ද අපේ ඉන්න පාර. යය. අර බලපං වෙත්. ඒ සතේ කාව සිරාටම ඒක අර පිටසක්වල ජීවින්න වගේ කීම එනවා සින්න. හරි. බලන්න. ඒක මරුබා. පිටසක්වල ජීවින්න ඉල්ලලා මේ මිනිස්සු උස්සන්නේ කැලේක. උකන වැඩේ උකනවා දාලා දිවි. මේ යම ඉජාට කරුලට එන කල්. කරුල කියන්නේ දැන් එකයි ගානක් කිතිබා. දෙකට ඇති වුණා.
මීදුමට පේන්නේ නැත්තේ බා. වීඩියෝ එකට පේනකට වඩා මෙතන මීදුම තියෙනවා. වීඩියෝ එකට එච්චර පේන්නේ නැහැ. අනික එළියටත් පේන්නේ. මේක වීඩියෝ එක අඳුරුයි මේක. වීඩියෝ එක නෑ වීඩියෝ එකට එළියයි. ඇත්තට මෙතන අඳුරුයි. යාඩ. යා. හුස්ම ගද්දි පට්ට මේක අත්‍ය අනීපයි බා. මැප් එකේ නෑ බා මෙතනට. ඔයි. කංකා කියනවා. සීතරට කංකා කියන්නේ බා. ඒ බෑග් එක කෙල්ලලා බා. ඊ බලපංගු දුමි දුම බා. යෝ හොල්මන් ඉන්නේ නේද? අර මරු view එක දැක්කනේ වාඩ වීඩියෝ දාන්න මේ. මෙතන දැන් පට්ට මීදුම් බාලා තියෙන්නේ. පේන්නේ දැන් මීදුම් අඩුයි අර ඉස්සෙල්ලා තරම් නැහැ. ඉස්සෙල්ලා තමයි මීදුම තිබ්බේ. අපිත් එක්ක ආපු බල්ලා අතන බුදු මෙතන ඉස්සෙල්ලා බත් දීලා තිබ්බා. නෑ අතන දීලා බුදු. ඔයාලා මෙතන දෙනවා නම් අනිවාර්යෙන් වැස්ස දවස් වලට වගේ එන්න කියන්නේ. වහිද්දෙන් දෙපා ලිස්සන පාරවල දැක්කම අපිත් ඒක එන අමාරුයි. වැස් වෙලාවක් නැතුව කියන්නේ. සාමාන්‍ය සතියේ දෙන්නේ නේ බා. මොකද උඩ වතුර තියෙනවා ඕන තරම්. ඒකවල වතුර උස්සන් ඉන්න ඕනේ. අර එන මගට වතුර තිබ්බ නැතේ. වතුර ඒ උල්පත් වෙන පිරිසුදු. වට්ටකු. ඒ ගන්න අවුලක් නැහැ. එනවනම් අනිවාර්යෙන් බල දෙන්න මේ ඔය කියන්නේ කියනවා නම් මම මේක දාලා යන්න එපා. එච්චරයි කියන්නේ. අම්මා දීපාංක ඉරුවා පණ්ඩිත බල්ලා ඔහම දාන්න බෑ වැටුනොත් කිසි මේකක් නෑ කිසිම රහක් නැහැ. බලපන් කිව්වේ හැටිවා අමුයි බන්තව මේක දාපන් ඔහම හලපන් බා ඇලුන්නේ නැහැ බා. ඒක තමයි කිව්වේ. ඊ ඇලිලා. ඇලිලා මං ඒක. ඇලෙන්නේ නැති ඒවා ඕකෝ. බලමු පිටා. අම්මට උඩු. ඔය මේ තියාගෙන කරා බා අරුන් ටික අතර ෆොටෝ ගන්න ඈ මේදුම් පාර කියන්නේ උඹලා කොහොමද බයලා ඉන්නේ ලාඩ් පිටි පින්නක් යනවා ෆොටෝ නම් ඉතින් තිරලා තමයි ෆොටෝ ගන්න ඔය අපිලේ අර ඉස්සෙල්ලා පෙන්නපු තැන තමයි දැන් පේන්නේම නැහැ පේන සුදුම සුදු පාට මේදුම තියෙන මේ ආරේ පේන්නේ නැහැ තානි සුදු සුදෝ සුදු අපි අර ඉන්න තැන අපේන්නේ. හරි. අතෙන් දැන් මේ වතරෙන්. අවුලක් නැහැ වැස්සට කලින් අපි දරගෙන ආලා ගිනි මෙලේ ගහලා යන්න ඕනේ කොට කියලා හදාගත්තා. බලමු පැය ඉස්සර අපේ චැලෙන්ජ් එක. අර කාදස් නෙමෙයි ඔබ ඉදපන් කුණු හර් පා ගන්න මට ඕනේ කර. මේ උත්ත මුල්ලට යන්න එපා අප්පා. ඔව් ඈ වැටේ ඈ ලෙස්සන ඈ. දැන් අර මීදුම් ගතිය ඉවරයි දැන් මීදුම් ගතිය නෑ දැන් අර පල්ලෑ තියෙන වලාකුළු නේද වගේ මීදුමද වලාකුළු. ඒ ලස්සනයි අර වලාකුළු වලට උඩින් ඉන්නේ දැන්. ඒවනේ ලස්සන. ඉන්නේ අර කැපි අද. ඊන් අත බී සයිස් එක බා. කුඩල්. නේ කුඩල් එන්නේ මේ බන් තොඩ ගැඩවිල්ල බේන් අතත් එක්ක සයිස් එක බලනවා. යන්න එපා. ඔලඩ බුදෙන් යන්නේ චක්කෝ බනහන්න ඕනේ. දාපා ලස්සන සින්දුවක්. මේ මැද්දට ගිහලා මුදී. good morning දැන් පොඩ්ඩක් මේ පොඩ්ඩක්. කොණ්ඩේ අතන. උට වද්ද මොකද කියන්නේ? මොනවද නෑ. විලිලා. දුමියනවා සීතලට.
ඒඩුවා බලනවා ඔව්තුවා වෙලා කීයද බා මෙතන මරුවා වතුර ඉවරයි උදේ වතුර ටික ගේන්න යන්නේ මේ තේ ඒ මොන කරන්න වැඩේ කියන්නේ යන්න බෑ ටෝච් එලියක් අපේන්නේ මීදු මේ පේනවනේ කිසිම දෙයක් පේන්නේ තට්ටි මීදු අපේ මේ ලයිට් එක තියෙන හන්දර මෙතන ලාවට එළිය අර මේ යවට පොඩ්ඩක් හොඳට පේනවා මේකෙන් දුර ගැහුවට ඉතින් මේක එන්නේ ඕනේ කියනවා නම් බලන්න කතා බයද බයද වෙලාව හරියටම වෙලා කීයද බං ෆෝන් එක නානේ නේ මෙතන ඒ කියන්නේ අර මෙහෙම වෙන්න බෑ වගේ නම් හවසම වතුර පුරවලා තියාගන්න මේ අර ගල් ගුහාවේ නැත්තම් මේ වගේ බය හිතෙන අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා නේද? අපි බය නෑ. බය වගේ වෙන්නවා. මේ වන්නේ අරගෙන යන්න එක මන්න පාරයි. ආව. බාලට අර රත මේ අර ඉස්සෙල්ලා දවල් වතුර ගත්ත තැනට කියලා පෙන්නන්නම්කෝ. එතන කොහොමද කියලා. මේ අර යන බහින පොඩි පෙළ වගේ තියෙන තැන. කිසි දෙයක් ළඟට එනකම් පේන්නේ නෑ. වටේ පිටේ කිසිම දෙයක් පේන්නේ නැහැ. ඔය ටෝච් එක ගහපන්කො මේ පැත්තට. මේ ටෝච් එළිය විතරයි. වෙන එක කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ උඩ එළිය ටීගෙන එන. මේක මතක සද්ද කරන්න බෑ සද්ද හපන්කො. ඔය සද්ද හපන් මුට වීඩියෝ කරලා පෙන්නන්න. කෙරෙන්නේ. වරේ මරේ. එනවා බා. ඒ කොහොනේ? බොගමද ගියා. වීඩියෝ එක දාත සද්ද ඇහුණු තරුණ වෙන්න. good morning. හරි. උදේ වෙලා තියෙන්නේ දැන් වෙලාව 7 නෑ 4 විතර වගේ. ඉර පෙන්නන්න පෙර ඉර පෙන්නේ පණිර මීදු විතරයි. පේනවනේ. ඊළඟට දෙනයක් තියෙනවා. ඊට සම්පූර්ණ පේන්නේ අපි මේ ගිය පාර අපේ ෆොටෝ තිබ්බත් ඒක දාන්න මේකේ. ඔව් චැලෙන්ජ් එක තව 7යිනේ. ඒක 9 10 අනේ තව පැය දෙකයි ඉන්න පුළුවන්. ඉන්න තියෙන්නේ. ඒක චැලෙන්ජ් එක ඉවරයි අපි. අසෙට්ටු උඩට කන්න ඕනේ. ඊ හවස වගේම තමයි මෙතන තනිකර මීදුම විතරයි. ඒ වැස්සුත් නෑනේ මං එහෙම නේ ලොකුවට. ඒසයි. මේ පේන එක පැත්තක පේන තනිකර වලාවල උඩ ඉන්නවා ඒ සීන් නැති. අපි ඉන්න ගාව පේන්නේ අර. මම මීදුම වැඩි වුණා බා. ඔව්. පොඩ්ඩක් දාන්න. වීඩියෝ මේ පාර වීඩියෝ පොඩ්ඩක් දාන්න පරක්කු ආයේ හේතුව නම් මේ අපේ ස්ට්‍රයික් එකද තිබ්බේ අර මතකද මේ ඒක බලපු කට්ටිය දන්නවා ඒක 5000ක් විතර බැලුවා දාපු ගම ඒක හන්ද සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න මේ වගේ වීඩියෝ වැටිච්චාම සමහර ඒවා YouTube එකේ නීති හන්ද අයින් වෙනවා මේ ඒ බලපු කට්ටිය දන්න ඒක ආතල්ලේ ඒක ස්ට්‍රයික් එකක් ඇදලා දවස් 90ක ස්ට්‍රයික් එක තියෙනවනේ හා ඒක හන්ද අර මේ දාන වීඩියෝ එකක් දාන්න බයයි මේ ඩයි ස්ට්‍රයික් එකක් දෙයක් ඇදුනොත් channel එක එහෙම නැති වෙනවා හන්ද වීඩියෝ පරක්කුනේ අපි ෂෝට් එකක් දැම්ම ඒකට හරියන්න ෂෝට් එකට ගිහලා තිබ්බ යුස් හැබැයි දෙවියන් සෙට් වෙලා ඉන්න දැන් දිගට ආයෙ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න සයි කීප සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න වතුර වැටෙනකොට එහෙම කට අරන් ඔය ඉව කරලා දිනවා වෙන් දැන් දැක්කේ බල්ලනේ පැටි කෑ ගන්නවා වගේ සද්දයක් කියනවා මේ බල්ලදි බල්ලි පැටව දාලා මෙතන කන්ද උඩ දැන් පල්ලයට යනවා මේ අපිත් එක බැල්ලි එක ඒක උඩ ගාලා දුවා පැටව දාලා නෑ ඌ අරයි යන්නේ නෑ බා නැත්තම් පව් බා මේකෙන් පත බැවුනොත් කණ්ඩත් නෑ කවුරු හරි ආවේ නැතුනේ ඔව් පල්ලයට අරන් යන්න යනවා ඉතින් කණ්ඩත් නෑ නැත්තම් එන්න ගාව
ये कलुना बा ये रेडी lampu tel ගඳයි ඒ බස් යන්නම් මෙන්න අපිට රංගේ අපි දැන් යන්න කියලා යන්නේ දැන් වෙලාව ඇවිල්ලා 8ට 9ට වගේද දැන් වීඩියෝ ඉවරයි අපි යනවා පල්ලෙහාට ඉස්සර වීඩියෝ ලියම්බ චැලෙන්ජ් එක මෙතනින් ඉවරයි ඉස්සරහට වීඩියෝ බලන්න දිගටම සෙට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඒ මන්න වෙන්න කියන්නේ උන් කන්නාඩිත් දාලා කපන මේ යා ඒ මෙතන මල් ලෙස් දස් බලාවි ලෙතර මම ඔය වැලාල්ල ගන්න කියලා බෑ වැලාල්ල ගන්න බැරි නම් මේ මෙතන ලෙස් වන්නේ